ඔයා ගැන සලකන කෙනෙක්, ඔයාට ප්‍රේම කරන කෙනෙක් ඉන්නවා කියලා සැබවින්ම ඔයා දැනගෙන සිටියාද? නෑ නේද? දැනගෙන සිටියත් ඒකේ තරම් ගැඹුරට ඔයා සිතුවේ නෑ නේද? නමුත් දේව වචනය මේ ගැන පැහැදිලිව සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ සුවකී ඒකජාත පුත්‍රයාට දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑම දෙනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසයි. ඒ ප්‍රේමය කොච්චරක්ද කියනවා නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ දීලා ජීවිතය පූජා කරන්න තා උන්වහන්සේ අපිට ප්‍රේම කරා. ඉතින් මේ දකින්න ලැබෙන්නේ උන්වහන්සේ විඳා වූ දුක, උන්වහන්සේ හෙළුවා වූ ලේ, උන්වහන්සේ මේ හැම දෙයක්ම කරේ අපි වෙනුවෙන්මයි, අපේ පාපය වෙනුවෙන්මයි, වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. උන්වහන්සේට සැපට ඉන්න තිබ්බා. මේ වගේ දුක් විඳින්න ඕන කෙනෙක් නෙමෙයි යේසුස් වහන්සේ කියන්නේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. නමුත් උන්වහන්සේ මේ දේ කරන්නේ ඔබත් මාත් නිසා. අපිට ලැබෙන්න ඕනේ දඬුවම තමයි උන්වහන්සේගේ කරපිට මේ ගන්නේ. උන්වහන්සේ උසුලා ගත්තේ අපේ ශෝකයයි, අපේ රෝගයයි, අපේ පාපයයි. උන්වහන්සේ අපිව නිදහස් කරන්න තමයි උන්වහන්සේ මේ දේ කරන්නේ. මේක තමයි සුභාරංචිය. අපි හැමෝම පව්කාර මිනිස්සුයෝ. අපිට කිසි පිහිටක් නැහැ. අපි හැමෝම නිරයට තමයි නියම වෙලා හිටියේ. අපේ පාර කැපිලා තිබ්බේ නිරයටයි. ඉතින් අපිට ලැබෙන්න ඕනේ ඒ දඬුවම නිරයයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් වහන්සේ මේ කරන්නේ අපිට ලැබෙන්න ඕනේ දඬුවම උන්වහන්සේ ලබා ගන්න එකයි. ඔබට පේනව නේද උන්වහන්සේ විඳින දුක? මේ තරම් ප්‍රේමයක් 33 කෝටියක් දෙවි දේවතාවුන් හිටියත් මේ වගේ ප්‍රේමයක් මිනිස්සයා වෙනුවෙන් කරපු කිසිම කෙනෙක් නෑ මගේ සහෝදරයා සහෝදරිය. ඉතින් ඔබට මේක හොඳටම ඇති. මමත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේව විශ්වාස කරන්න මට මේ දේ හොඳටම ඇති. අපි වෙනුවෙන් මැදහත්කාරකම් කරලා, අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරලා, අපි වෙනුවෙන් නැගී සිටපු එකම තැනැත්තා මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම පමණයි. ඒ උන්වහන්සේ ඔයාටත් මටත් ගොඩක් ප්‍රේම කරන නිසා, ඔයාවත් මාවත් උන්වහන්සේට වටින නිසා, අපිව පාපයෙන් ශාපයෙන් මුදවන්න ඕන නිසා උන්වහන්සේ මේ වේදනාව, දස දුක් පීඩාවල් උන්වහන්සේ වින්දේ අන්න ඒ නිසයි. ඊට පස්සේ රෝම අධිරාජ්‍යයෙන් යේසුස් වහන්සේව මරලා ඇනගහලා උන්වහන්සේව මේ සොහොන්ගේ මත තැන්පත් කරනු ලබනවා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේක අහම්බෙන් සිදුවීමක්ද? යේසුස් වහන්සේ හොඳට හිටියනේ. ඇයි මේ මැනගහලා මරන්නේ? මොකද්ද කරපු වරද? යේසුස් වහන්සේ ඔබ දන්නවද සහෝදරයා සහෝදරිය? උන්වහන්සේ පොළොවට එන්නෙම මෙන්න මේ පාප පූජාව ඔප්පු කරන්න. මේක බයිබලයේ අනාගත වාක්‍යවල පරණ ගිවිසුමේ පටන් අනාගත වත්රුවරුන් ලවා කියවුවා වූ දේව වචනය සුද්ධ ලියවිලි සම්පූර්ණ වන පිණිස තමයි යේසුස් වහන්සේ මහා පොළොවට ඇවිල්ලා මේ ජීවිත පරිත්‍යාගය උන්වහන්සේගේ සෙනග, උන්වහන්සේගේ මනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේ මේ දේ සිද්ධ කරන්නේ. අපිව පාපෙන් ශාපයෙන් ගැලවන්නයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. ඒක ලෝකෙ මවන්නත් ප්‍රථමයෙන් මේක දෙවියන් වහන්සේ සැලසුම් කළා තිබුණේ. සුභාරංචිය නම් මෙයයි. ඊශ්‍රායෙල් වරු යේසුස් වහන්සේව ඇනගහලා කුරුසියේ මරලා දැම්මත් අවසානයේදී උන්වහන්සේට සොහොන්ගෙයි තැන්පත් කළා. නමුත් දවස් 3කින් උන්වහන්සේ නැවත මරණය පරාජය කළ දින 3කින් උන්වහන්සේ මරණයත් සොහොනත් පහතාලයත් පරාජය කළ උන්වහන්සේ නැවත මලවුන්ගෙන් නැගිට්ටාය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර මේ ඉතිහාසය පුරාවටම මේවැනි ආකාරය මලවුන්ගෙන් නැගිට්ටා වූ ජීවමාන දෙවි කෙනෙක් මෙලොව කිසි කලකට පහළ වී නැත. මෙය ඉතාමත් සුවිශේෂී වූ සිද්ධාන්තයක් නොවේද? මෙය පුදුම සහගත දෙයකි. දෙවියන් වහන්සේට පමණයි මලවුන්ගෙන් නැගිටින්නට පුළුවන් මුළු සම්පූර්ණ බලය පවතින්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ නැත්තම් අපේ කිතුණු අපගේ ඇදහිල්ල නිෂ්ඵලයි කියා සුද්ධ බයිබලයේ ප්‍රකාශිතව තිබෙනවා. එම නිසා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට නිසායි අද අපිට ඇදහිල්ලක්, බලාපොරොත්තුවක් පවතින්නේ. ඒ ඉතිහාසයේ පුරාවටම ඇසින් දුටු සාක්ෂි වලින් ලියවුණා වූ ඒ ජීවමාන බයිබලයේ වචනය සත්‍යතාවය නිසායි අපි අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ. එය සත්‍යකි. ඉතින් මෙවැනි දෙවි කෙනෙක් සිටිනවා නම්, ඔබ තවමත් දුක් විඳිනවා නම්, ඔබ තවමත් පාපයට සිර වෙලා සිටිනවා නම්, ඔබ තවමත් බලාපොරොත්තුවක් නැතුව සිටිනවා නම්, ජීවිතේ එපා වෙලා ඔබ කලකිරීමෙන් සිටිනවා නම්, ඔබ තවමත් ප්‍රමාද නැත.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඇත. ඔබව පාපයෙන් ශාපයෙන් මුදවා ඔබට සදාකාල ජීවනය ගෙන දෙන්නට, ඔබට නව බලාපොරොත්තුවක් ගෙන දෙන්නට යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කැප වී සිටිනවා ඇත. ඉතින් ඔබට තනි වී සිටිනවා වගේ හැඟෙනවද? ඔබ තවමත් අතරමං වී වගේ සිටිනවා කියා ඔබට දැනෙනවද? ඔබට කවුරුත් නැති ඔබ මේ ලෝකේ දෙලොවක් අතර තනි වී සිටින පුද්ගලෙක් කියා ඔබට සිතෙනවද? එහෙනම් මේ ආරාධනය ඔබටයි. ඔබ මානසික පීඩාවලින් දුක් විඳින කෙනෙක්ද? ඔබට සිතේ සතුටක් නැද්ද? ඔබේ සිතේ ප්‍රීතියක් නැද්ද? ඔබට මනසට කිසිම නිදහසක් නැතිද? එහෙනම් මේ ආරාධනාව ඔබටයි. ඒ හැමදේම නිසා ඔබ తాවකාලික සතුටක් වශයෙන් ඔබ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා සිටිනවා වෙන්න පුළුවන්. ඔබ මද්‍ය පානයට ඇබ්බැහි වෙලා සිටිනවා වෙන්න පුළුවන්. ඔබ මනස විවේකී වෙන්නට ඔබ සිගරට් ඔබ පානය කරනවා වෙන්න පුළුවන්. ඔබ නොයෙකුත් ප්‍රති වර්ග මත්ද්‍රව්‍ය වජාති වර්ග ඔබ පානය කරනවා වෙන්නට පුළුවන්. මේ සියල්ලටම ඇත්තේ එකම එක විසඳුමකි. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේම පමණයි ඔබේ මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු. මේ සියල්ල ඔබ නිම කර දමා ඔබ ජීවිතයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ එකම ගැලවුම් කාර්යානන් හැටියට ඔබ විසින් පිළිගත යුතුයි. ඔබේ ජීවිතයට උන්වහන්සේට පැමිණෙන්න කියා ඔබ උන්වහන්සේට සැබවින්ම ආරාධනා කළ යුතුය. එය ඔබගේ හදවතින්ම ඔබ පසුතැවිලි වී ඔබේ පාපය ඔබ කියා දෙන්න අවශ්‍යයි. ඔබේ මුඛයෙන් ස්වාමිනී යේසුනි මම පව්කාරයෙක්, මම පිළිගන්නවා මාගේ පාපය, මම වැරදි කළා, ඔබ වහන්සේට විරුද්ධව කරා, මට සමාව දෙන්න, මට උදව් කරන්න, මට මේකෙන් එළියට එන්න, ඔබ වහන්සේගේ කරුණාව දෙන්න, ඔබ වහන්සේගේ අත මට දෙන්න, මම මේකෙන් ගැලවෙන්න ආසයි, මම මේකෙන් ගැලවෙන්න සූදානම්, මම විශ්වාස කරනවා එදා කල්වාරි කුරුස ගසේදී ඔබ වහන්සේ ඒ බැලුවා වගේ ඔබ වහන්සේ අපේ දුක, ඔබ අපේ පාපය, ඔබ අපේ ශාපය, ඔබ අපිට ලැබෙන්න ඕනේ දඬුවම ඔබ වහන්සේ එදා ඒ කුරුස ගස පිටදී ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ මට නිදහස දෙන්න ඕනේ නිසායි ඒ වෙනි පූජාවක් කළේ කියලා මම විශ්වාස කරනවා. එපමණක් නොව ඔබ වහන්සේ නැවත දින 3කින් සොහොන්ගත වෙලා ඔබ වහන්සේ දින 3කින් මලවුන්ගෙන් නැගිට්ට බවද මම විශ්වාස කරනවා කියලා ඔබේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කර යුතුයි. ඔබ වහන්සේ මාගේ එකම ස්වාමින් වහන්සේ, එකම ගැලවුම් කාර්යානන් කියලා ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. ඔබේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරන්නයි නම් දේව වචනේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ නාමය කියා යාඥා කරන කවරෙකු නමුත් උන්වහන්සේ විසින් ගලවනු ලබනවා කියලා. මෙය සත්‍යකි. උන්වහන්සේ විසින් ගලවනු ලැබූ මනුෂ්‍යයන් බොහෝමයක් මේ ලෝකයේ සිටිනවා ඇත. උන්වහන්සේ විසින් කළා වූ හාස්කම් බොහෝමයක් මේ ලෝකයේ විශ්වයේ මනුෂ්‍යයන් තුල සිටිනවා ඇත. ඔබට මේක සුබ ආරංචියකි. ඔබේ ජීවිතය ගලවන්න පුළුවන් එකම තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් වහන්සේම පමණකි.